තමයි එහෙනම් අපි අද පාඩම පටන් ගමු. අද මම කතා කරන්න යන්නේ 11 වසරේ පාඩමක්. 11 වසරේ 19 වෙනි පාඩම. මේක තියෙන 3 වෙනි වාරයට. මේක 3 වෙනි වාරේ පාඩමක්. ඇත්තටම කිව්වොත් මේක ලොකු පාඩමක් නෙමෙයි. ඒ කියන්නේ මෙහෙමයි. මේක ලොකු පාඩමක් නෙමෙයි. මේකෙන් ඇත්තටම ඔයල් වලට එන්නේ සාමාන්‍යයෙන් ඔය කෙටි ප්‍රශ්න පත්‍රේ ලකුණු දෙකේ ගණන් තියෙන කෙටි ගණන්. අන්න ඒ වට වගේ තමයි මේකෙන් ගණන් එන්නේ. න්‍යාස පාඩමේ නම න්‍යාස ටික ලොකු වැඩි සයිස් එක වැඩි. හරි. න්‍යාස තමයි පාඩමේ නම. හරි. එතකොට මේ අද අපි කතා කරන්නේ මේ න්‍යාස ගැන. හරි. බලමු ඉස්සරෝම මොකක්ද මේ න්‍යාස කියන්නේ? කොහොමද මේ න්‍යාස කියන සංකල්පේ හැදුනේ කියලා. හරි. න්‍යාස කියන එක පටන් ගන්න. එහෙම නැත්නම් මේ සංකල්පය හැදෙන්නේ 1854 දී. හරිද? මේක මේ ආතර් කේලි කියලා විද්‍යාඥයෙක් ගණිතඥයෙක් තමයි හඳුන්වලා දෙන්නේ. ඇත්තටම ඉතින් ඒ මගුල්ලන් වැඩක් නෑ ඉතින් වලට. දැන් අපි යමු පාඩමට. මොකද්ද මේ න්‍යාස කියන්නේ කියලා බලන්න තමයි දැන් අපි යන්නේ. හරිද? හරි. එතකොට මේ න්‍යාස ගත්තාම දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මොනවා හරි දත්ත ටිකක් ලකුණු කරන්න විදිය අපි ඉගෙන ගන්නවනේ. නිකන් ඔයාලා පොඩි කාලේ ඉඳන් කතා කරනවා කියන්නේ දත්ත මොනවා හරි දත්ත සෙට් එකක් අපිට පුළුවන් වුණා වගුවක් ගහලා පෙන්නන්න. මම දැන් මේ වගුවකින් පෙන්නන්න යන්නේ. අපි නිකන් ගමු ළමයින්ගේ ලකුණු ගැන. අපි එකටම යන විෂයන් දෙකක් ගමුකෝ විද්‍යාවයි ගණිතය. මම නිකන් නම් ටිකක් මම ලියන්නම් මට මතක් වෙන නම් ටිකක් මල්ලි සඳුනි ඊට පස්සේ අපි ගමු මෙන්න හරි මම නිකන් ලකුණු ටිකක් දාන්නම් 64 62 75 මෙතන දානවා 80 75 එකට 60ක් දාන්න. හරි. කොහොම ගන්නම්කම හරි. එතකොට මේ තියෙන්නේ දැන් නිකන් දත්ත ටිකක් මම මේ ලකුණු කරේ මම වගුවක තමයි මේක ලකුණු කරේ නිකන් හොඳයි තනම වගුවක් තමයි මේ ඇඳලා තියෙන්නේ කියලා. හරිද? හරි. එතකොට දැන් මම මේකේ මේ දත්ත ටික මට එක ක්‍රමයක් තමයි මේ වගුවකින් ලකුණු කරන්නේ. හරි. ඔන්න ඔය වගේම දත්ත සෙට් එකක් හරිද? ලකුණු කරන්න පුළුවන් තවත් විදියක් තමයි මේ න්‍යාස කියන්නේ. එතකොට මේ න්‍යාසවල අපි දත්ත ලකුණු කරන්නේ පේලි තීරයි පාවිච්චි කරලා. මොනවද? පේලි තීර. හරිද? මේ දෙක පාවිච්චි කරලා තමයි දත්ත සෙට් එක ලකුණු කරන්නේ. මේකෙදි ඔයාලට න්‍යාසයක් සාමාන්‍යයෙන් නම් අපි මෙන්න මෙහෙම වරහණක් අස්සේ දාලා තමයි න්‍යාසයක් අපි ලියන්නේ. හරිද? ඔය න්‍යාසය එතකොට මෙහෙට ලියන්නේ මේ න්‍යාස පාඩම කරද්දි හැම වෙලේම ඔයා මතක තියාගන්න ඕන ඉලක්කමක් තමයි 7 ඉලක්කම. හරිද? ඒ කියලා මම පස්සේ කියන 7 ඉලක්කම මතක තියාගන්න. මේක මතක තියාගන්න මොකද සිස්ටම් එකට තමයි න්‍යාසවල ගොඩාක් දේවල් අපි කරන්නේ. හරිද? හරි. පේලි තීර. එහෙමනේ මේක දැන් යන්නේ. හරි. දැන් අපි යන්නේ න්‍යාසයක කොහොමද මේක ලකුණු කරන්නේ කියලා බලන්නනේ. එතකොට මම කිව්වා මේකේ තියෙනවා මොනවද? පේලි තීර. ඒ වචන දෙක එක ගානට මතක තියාගන්න පේලි තීර. පේලි තීර. හරි. එතකොට න්‍යාසයක පේලි කියලා කියන්නේ අපි මේ සෝරි. මේ මෙහෙට ලියන ඒවා. මේ මෙහෙට ලියන ඒවා. මෙහෙම ලියන ඒවාට තමයි මොනවද කියන්නේ? පේලි කියලා කියන්නේ. පල්ලෙහාට ලියන ඒවාට අපි කියනවා මොනවද? තීර කියලා. මම කිව්වා හතේ ඉලක්කම මතක තියාගන්න කියලා. පේලි තීර. පේලි තීර. මෙහෙට ලියන ඒවා පේලි, පල්ලෙහාට ලියනවා තීර. එහෙම තමයි මේ කියන්නේ. හරිද? හරි. අපි දැන් බලමු එතකොට කොහොමද මේක න්‍යාසයක ලකුණු කරන්නේ කියලා. මම දැන් යන්නේ න්‍යාසයක් ඇඳගන්න. මෙන්න මේ මගේ දත්ත ටික ලකුණු කරලා. මම දැන් සංගල වරහනේ කොටු වරහණක් දාගන්න. හරිද? කොටු වරහණක් දාගන්න. මම දැන් යන්නේ මෙයාගේ පේලි වලින් මම ලකුණු කරනවා මේ තියෙන විදිහටම මේක ලකුණු කරනවා කියලා හිතන්න. ඒ කියන්නේ දැන් මේකේ මොකද මේ පල්ලෙහාට තියෙන්නේ ළමයි ටික ගෙනා. මෙහෙට මෙහෙම පල්ලෙහාට ගෙන තියෙන්නේ. සෝරි. මෙහෙට මේ පැත්තෙන් දීලා තියෙන්නේ මොනවද? ළමයි ටික ගෙනා. මේ පැත්තෙන් දීලා තියෙන්නේ මොනවද? විෂයන්. හරිද? හරි. අපි දැන් ඒ විදිහටම මේක ලකුණු කරන්න යනවා. බලන්න. මොකද මේ පැත්තෙන් තිබුණා 67. ඊට පස්සේ 62. ඊට පස්සේ 75. ඊට පස්සේ මේ පැත්තේ 80. 75. 60. හරි. එතකොට මෙන්න මේක ගත්තාම මේක ඇවිල්ලා පේලියක් තීරුවක්. මේක මෙහෙට තියෙන්නේ. මේ ඇවිල්ලා මොකද්ද? පේලිය. මේක පේලිය. හරිද? මේ එතකොට මේ ඊළඟ පේලිය. මේ පේලියෙන් කියන්නේ කවුද?
සඳුනි. මේ ඉන්නේ සඳුනිගේ. මේ ඉන්නේ සඳුනිගේ ලකුණ. මේ සඳුනිගේ පේලි. මෙයා මේ ඉන්නේ අනිත් පේලි. එතකොට පේලි 3යි. තීර කියන්නේ මේ පල්ලෙහාට තියෙන. මේ තීරයෙන් කියවෙන්නේ මොකද්ද? ගණිතය. මේ තීරයෙන් කියවෙනවා විද්‍යාව. තීර 2යි පේලි 3යි. හරි. එතකොට අපි මේකට කියනවා 3 2 න්‍යාසයක් කියලා. මෙහෙට 3යි මෙහෙට 2යි. එතකොට යා මොකද්ද? 3 2 න්‍යාසය. පේලි තීරු අමතක කරලම දාන්නකො යා. මෙහෙට 3යි මේ 7 ඉලක්කම මුලින්ම දින්නේ මොකද්ද මේක? එහෙනම් මෙහෙට ගාන ගණන් කරන්න ඕනේ. 1යි 2යි 3යි. එහෙට 3යි පල්ලෙහාට 2යි. මෙහෙට 2යි. එතකොට මේකෙන් කියවෙන්නේ මොකද්ද? පේලි ගාන. දෙවැනියට කියවෙන්නේ මොකද්ද? තීරු ගාන. තීර එහෙම නැත්නම් තීරු. හරිද? තීර ගාන. හරිද? එතකොට කොහොමද මේ වචන දෙක එක එහෙම එහෙම මතක තියාගන්න. පේලි තීර. පේලි තීර. වචන දෙක පටලවා ගන්න එපා. පළවෙනියට පේලි. ඊට පස්සේ තීර. හරිද? හරි. මෙන්න මෙහෙම තමයි එතකොට අපි මොන හරි දත්ත ටිකක් න්‍යාසයක ලකුණු කරන්නේ. ඕකම මට අනිත් පැත්ත හරවලා ලකුණු කරන්න. ඒ කියන්නේ පේලි තීරයි මාරු කරලා ඕනේ නම් ලියන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. දැන් ඔයා මේ වගුවම ඔයාට ඕන නේද? විද්‍යාව විද්‍යාව නෙමෙයි ඉස්සරහම ගණිතය. මේ විදිහටම ගණිතය කියන එක මේ පැත්තට දානවා. විද්‍යාව කියන එක මෙහෙම දානවා. හරිද? ළමයි ටිකගේ නම් පල්ලෙහාට මේ හරහාට ලියාගෙන යන්න පුළුවන්. ළමයි ටිකගේ නම් හරහාට දැන්. ඉතින් කියලා තිබුණේ පල්ලෙහාට. මලිත්, සඳුනි, මලීෂා. කොහොම ලියන්න පුළුවන්? හරි. දැන් ගණිතයට මලිත් ගත්ත ලකුණ කීයද? 64යි. ඊට පස්සේ සඳුනි 62යි. මෙයා 75යි. ඊට පස්සේ මෙතන 80යි. මෙතන 75යි. මෙතන 60යි. හරි. එහෙම නෙන්නේ. එතකොට දැන් බලන්න මේකම මම ලකුණු කරන්න යන්නේ මෙන්න මෙතන. හරිද? එතකොට මෙතන එන්නේ කොහොමද? 64 62 75. මේකේ මෙන්න මේ පේලිය. මොකද වෙලා තියෙන්නේ? මෙහෙම්මම මෙන්න මේ තීරුව. මේකේ මෙන්න මේ තීරුව මොකද වෙලා තියෙන්නේ? එහෙම්මම එයා පේලියක් විතර. මෙයාගේ මෙන්න මේ තීරුව එහා මොකද වෙන්නේ? ඊළඟ එකේ පේලියක් වෙන්න ඕනේ. හරි. මේක දිහා බලන්නේ නැතුව මම රතු පෑන ගන්නවා. මේක දිහා බලන්නේ නැතුව මේක දිහා බලලා ඉවරලා මෙන්න මෙතනට ඊළඟට එන පේලිය කියන්න බලන්න කොහොමද එන්නේ? මුලින්ම එන්නේ 80 ඊට පස්සේ 75 ඊට පස්සේ 60. දැන් තේරුණාද? න්‍යාසයක්. එතකොට මේ විදිහට අපි ලියා ගන්න පුළුවන්. මෙයාගේ දැන් මෙන්න මේ යට මට කියන්න පේලි ගානයි තීරු ගානයි කොහොමද එන්නේ කියලා. මෙයාත් පේලිය. පේලි 1යි 2. පේලි 2යි ඉස්සරම ලියන්නේ පේලි ගාන. තීරු කීයද? 3යි. පේලි 2යි තීරු 3යි. තේරුණාද වැඩේ කියන්නේ කියලා? හරි. අපි දැන් පිළිවෙලකට නෝට් එක හදාගමු. මාතෘකාව ලියාගන්න න්‍යාස කියලා. මාතෘකාව ලියාගන්න න්‍යාස. හරි ලියාගන්න මෙන්න පහත වගුවේ ඇති දත්ත න්‍යාසයක් ලෙස දක්වන්න. න්‍යාසයක් ලෙස දක්වන්න. මම මේ කලින් ලකුණු ටික මම මේ ලියන්නේ මම හිතන්නේ කලින් මම ලියුව ලකුණු කීයද කියලා. හරි. මෙන්න මේ වගුව ඇඳ ගන්න.
හරි. අපි දැන් යන්නේ මෙයාට න්‍යාසයක් ලියා ගන්න. වගුව ඇඳගෙන පල්ලෙහෙන් ලියාගමු න්‍යාසය. හරි. අපි සාමාන්‍යයෙන් මම දැන් න්‍යාසයක් සාමාන්‍යයෙන් ලියාගන්න ඉඩ කියලා. න්‍යාසයක් ලියනකොට දැන් ළමයෙක් ඉපදිච්ච ගමන් ඒ ළමයාට නමක් දානවනේ. ඉපදුනහම. ඒ වගේ තමයි න්‍යාසය. න්‍යාසයක් ලියනකොට අනිවාර්යෙන් යාට නමක් එන්න ඕන. හරිද? හරි. ඉතින් මේ න්‍යාසවල නම දාන්නේ සාමාන්‍යයෙන් න්‍යාසය නම් කරන්නේ ඉංග්‍රීසි මෝඩියේ කැපිටල් අක්ෂර වලින්. ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් තමයි මේක මේ නම් කරන්නේ. ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් න්‍යාස නම් කරයි. ඔයාලා දැමම ලියා ගන්න එපා මම ලියා ගන්න දෙන්නම්. හරි. ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් න්‍යාස නම් කරනවා. දැන් යන්නේ න්‍යාසය අඳගන්න. මම මේම රූප සටහනේම නිකන් නෝට් එක ඔයාලා ලස්සනට ගහලා දෙන්නේ. නෝට් එක නිකන් ඡේද ලියනවට වඩා මෙහෙම ලිව්වහම ආයෙ පස්සේ දවසක ඔයාලට මේක බලනකොට ටක් ගාලා ඒක ඔළුවට යන නිසා. නැත්නම් අර මුළු ඡේදෙම කියව කියව ඉන්න ඕනේ. පොඩි දෙයක් ඔළුවට දාගන්න. හරි. අපි දැන් යන්නේ මොකද්ද මේකට අදාළ න්‍යාස මේ තියෙන වගුවේ විදිහටම මම මේක මේ විදිහටම ලියා ගන්නවා. ආයෙ මම පේලි තීර වෙනස් කරන්නේ නැහැ. ඒ විදිහටම ලියා ගන්නවා. දැන් මොකද්ද මෙන්න මෙහෙම තියෙන්නේ 82 75 70 හරි. එතකොට මෙන්න මෙහෙට ලියන ඒවා. මම එක පේලියක් ලකුණු කරන්නම්. එක තීරයකුත් ලකුණු කරන්න. මෙන්න මෙහෙට ලියන ඒවට අපි මොනවද කිව්වේ ළමයි? පේලි. මම හිතේ ඉලක්කම මතක තියාගන්න කියලා. මොකද්ද? මෙයා පේලි. මෙයා තීර. පේලි තීර. හරි. එතකොට මෙයා මොකද්ද? මෙයා පේලියක්. මෙයා ඇවිල්ලා මොකද්ද? පේලියක්. ඊට පස්සේ මෙන්න මෙහෙම ලියන එක. ඔන්න ඔහොම ලියන එක. මෙයා මොකක්ද? එයා ඇවිල්ලා තීරයක්. මෙයාට කියනවා මොකද්ද? තීරයක්. හරි. මම ඔයාලා දැක්කම ඉස්සෙල්ලා මම ආයේ මෙතන යටින් ලිව්වා. පේලි කීයක් තිබ්බද? පේලි 3යි. මුලින්ම ලියන්න පේලි. ඊට පස්සේ තීරු කීයක් තිබ්බද? මෙන්න මේ. 2. ඔය තියෙන්නේ 3 ගුණ කිරීම 2 කියලානේ කියන්නේ. හරි. ඕක අපි කියවන්නේ මෙන්න මෙහෙම. 3 2 න්‍යාසය. මොකද කියවන්නේ? මෙයා කීයේ න්‍යාසයක්ද? 3 2 න්‍යාසය. ඒ කියන්නේ මෙන්න මෙහෙම. පේලි 3ක තීර 2ක න්‍යාසයක්. ඒක තමයි මේ කියන්නේ. පේලි 3යි තීර 2. පේලි 3ක තීර 2ක න්‍යාසය. හරි. ඔන්න ඔහොම යටින් ලියන එකට අපි කියනවා මොකද්ද? න්‍යාසයක ගණය කියලා. මොකද්ද මෙයාට කියන්නේ? න්‍යාසයක ගණය කියලා කියනවා. හරි. න්‍යාසයේ ගණය ලියනකොට කොහොමද ලියන්නේ ඒක? පේලි ගාන ලියනවා. ගුණ කිරීම දාලා මේක සුළු කරලා එහෙම උත්තරේ එහෙම ලියන්නේ නැහැ 6යි කියලා. මේක 3 ගුණ කිරීම 2. එච්චරයි ලියන්නේ. ඒක සමානයි 6 කියලා එහෙම ලියන්න එපා. හරිද? හරි. පේලි ගණන ගුණ කිරීම මොකක්ද එන්නේ ඊට පස්සේ? තීර ගණන. පේලි තීර. පේලි තීර. හැමදේම පේලි මුලින්. පේලි තීර. හරි. දැන් මම ඔයාලට ටිකක් වෙලා දෙන්නම්. ඔය විදිහටම ටක් ගාලා ඔයාලා නෝට් එක සම්පූර්ණ කරගන්න. හරි. ඔය න්‍යාසයෙම අපි අනිත් පැත්තට ලකුණු කරමු. මම දැන් යන්නේ මේ න්‍යාසයෙම. දැන් මේ ඒ න්‍යාසයෙම අනිත් පැත්තට හරවන්න. ඒ කියන්නේ පේලි තීරයි මාරු කරන්න. මම ඒක නිකන් නම් කරන්නම්කෝ B න්‍යාසය කියලා. හරිද? මෙයාගේ දැන් බලන්න මම මේකේ මෙයා ටික කන්න. හරි. මම දැන් යන්නේ B න්‍යාසය. මෙහෙමම ලකුණු කරන්නම්. මෙහෙම ගන්නම්. හරි. B න්‍යාසය ගමු අපි. මෙයාගේ දැන් බලන්න
මෙන්න මෙයා. මේ මොකක්ද මේ? පළවෙනි හරි. පළවෙනි තීරුව. පළවෙනි තීරුව මම මේකේ පළවෙනි පේළිය විදිහට ලියන්න යනවා. බලන්න 60 මොකද්ද? 70 මෙයා මෙහෙම උඩට එනවා. ඊට පස්සේ 75. හරිනේ. ඊට පස්සේ මේ දෙවෙනි තීරුව. දෙවෙනි තීරුව ගත්තා. එහෙම්මම මෙයාගේ ලිව්වා මොකක් විදියටද? 80 82 70 පේලියක් විදියට. හරි. දැන් මෙයා ඇවිල්ලා බලන්න. දැන් මෙයා ඇවිල්ලා මේ පේලි 1යි 2යි. පේලි 2යි තීරු 1යි 2යි 3යි. කීයද? 2 3 න්‍යාසයක්. මෙයාගෙම අර මේ ඉස්සරහා මෙයා හිටියේ 3, මෙයාගේ දැන් ඉන්නේ 2. 3 2 න්‍යාසෙ 2 3 න්‍යාසයකට හැරෙන්න. පේලිය තීරයි මාරු. හරිද? එතකොට දැන් පේලිය තීරයි මාරු කරපුවාම මේ න්‍යාසෙ මේ න්‍යාසෙට සමාන හැම වෙන්නේ නැහැ. එකම ඉලක්කම් සෙට් එක තමයි තියෙන්නේ කියලා හිතලා. හරිද? මෙයා ඇවිල්ලා මෙයාට වඩා වෙනස්. ඒ කියන්නේ A කියන්නේ 3 2 න්‍යාසයක්, B කියන්නේ 2 3 න්‍යාසයක්. හරිද? එකම ඉලක්කම් සෙට් එක තමයි තියෙන්නේ. එකම දත්ත ටික තමයි ලකුණු කරන්න කියලා හිතලා මේ AB සමානයි කියලා එහෙම ලියන්න බෑ අපිට. හරිද? AB සමාන නැහැ. හරිනේ? හරි. A කියන්නේ වෙනම න්‍යාසයක්. එයා ඇවිල්ලා 3 2 න්‍යාසයක්. B කියන්නේ මේ 2 3 න්‍යාසයක්. හරි. මම ඔතන කරන්නම් දැන්. අපි යමු ඊළඟ කෑල්ලට. හරි. මම ඔයාලට කිව්වා නේද න්‍යාසයක් ලියද්දී න්‍යාසය නම් කරන්නේ අපි මොකද්ද? ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු වලින්. හරි. න්‍යාසය ඇතුලේ 2 3 1 5 මෙන්න මෙතන තියෙන එක දන්නේ නැහැ. මෙතන මම ලියනවා 8 කියලා. හරිද? න්‍යාසය ඇතුලේ තියෙන මෙන්න මේවා වලට අපි කියනවා මොකද්ද? න්‍යාසයේ අවයව කියලා. කුලක එකත් එහෙමනේ මේ ඇතුලේ තියෙන ඉලක්කම් වලට මොනවද කියේ? අවයව කියලා කිව්වේ. එතකොට දැන් මේ න්‍යාසයේ මේ තියෙන ඒවාට අපි කියන්නේ මොනවද කියලාද? අවයව කියලා. න්‍යාසයේ අවයවයක් ගත්තාම න්‍යාසයේ අවයවයක් ගත්තාම ඒ අවයවයේ නොදන්න අකුරු. එහෙම නැත්නම් විජ්ජීය සංඛ්‍යාවක් විජ්ජීය පදයක් නම් අපිට පුළුවන් යාට ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු දාගන්න. හරි. සෝරි. ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු දාගන්න. මොනවද? ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු එකට දාගන්න පුළුවන්. එතකොට මෙයාව නම් කරන්නේ මොන වගේද? කැපිටල් වලින්. මෙන්න මේ අවයවය ලියන්න පුළුවන් මොන වගේද? සිම්පල් අකුරු වලින්. මොනවද? න්‍යාසයේ ඇතුලේ ඉන්න අවයවයක් අපිට ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරලා ලියා ගන්න උවමනාවක් තියෙනවා නම් අපි පාවිච්චි කරන්නේ මොන අකුරුද? සිම්පල් අකුරු. තේරුණාද? ඒක ආයි වෙනම නෝට් එකක් විදිහට දාගන්න ඕනේ නැහැ. ඒක ලොකු දෙයක් නෙමෙයි. අපි දැන් බලමු එහෙනම් ඊළඟ කොටස. හරි. මේ න්‍යාසවල විශේෂ يعني න්‍යාස වර්ග කිහිපයක් ගැන අපි ඉගෙන ගන්නවා. හරිද? පළවෙනි එක තමයි පේලි න්‍යාස. මොනවද? පේලි න්‍යාස. දැන් පේලියක් කියලා කියේ මොකක්ද අපි? හතේ අකුර ලිව්වම මෙයා තමයි මොකද්ද? පේලියක්. පේලි තීර. පේලි තීර. කොහොමනේ ආවේ? හරි. මෙයා එතකොට පේලියක්. මෙහෙම ඉන්න එක තමයි පේලියක් කියන්නේ. හරි. එතකොට පේලි න්‍යාස කියලා කියන්නේ එක න්‍යාසයක් ගත්තාම මම දැන් A කියලා න්‍යාසය ගන්නම්. A කියලා න්‍යාසයක් තියෙනවා. එයාගේ තියෙන්නේ 1 2 3 ඕන්න ඔහම තමයි තියෙන්නේ. මේ වගේ එක පේලියක් විතරක් තියෙන න්‍යාස වලට අපි කියනවා මොනවද? පේලි න්‍යාස කියලා. හරි. ඒක ලියාගමු අපි නෝට් එක. ධන මාත්‍රකාවක් ලියාගන්න. පේලි න්‍යාස. හරි. ලියාගන්න මෙන්න මෙහෙම. A කියලා න්‍යාසයක් ලියාගන්න මෙහෙම. මේ උදාහරණ ලියා ගන්න. ඒ කියන උදාහරණේ එකල පළවෙනි ලියා ගන්න. එක් පේලියක් පමණක් ඇති න්‍යාස පේලි න්‍යාස ලෙස හඳුන්වයි. එක් පේලියක් පමණක් ඇති න්‍යාස පේලි න්‍යාස ලෙස හඳුන්වයි. හරි. ඊළඟ
ඊළඟ එක තීර න්‍යාස. දැන් ඔය තියෙන පේලි න්‍යාස කියලා જાතියක් තියෙනවා කියන්නේ තීර න්‍යාස කියලා જાතියක් තියෙන්නත් ඕනේ. තීර න්‍යාස කියලා කියන්නේ එහෙනම් මොනවා වෙන්නේද? මොකද්ද? එක තීරයක් විතරක් තියෙන න්‍යාස වලට අපි කියනවා මොනවද? තීර න්‍යාස. හරි. මොනවද? එක තීරයක් පමණක් ඇති න්‍යාස තීර න්‍යාස වේ. හරි. ඒකත් ලියාගන්න බලන්න ටිකක් බලන්න. හරි. අන්තිම එක සමචතුරස්‍ර න්‍යාස. හරි. මේ සමචතුරස්‍ර න්‍යාස තමයි අපිට ගොඩක් ඕනේ වෙන්නේ. හරිද මේ පාඩමේ? හරි. සමචතුරස්‍ර න්‍යාස කියලා කියන්නේ දැන් පේලි ගාන 3ක් නම් තීර ගානක් 3ක් තියෙන ඒවාට අපි කියනවා මොනවද? සමචතුරස්‍ර න්‍යාස කියලා. මම උදාහරණයක් ලියන්නම්. මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ ඒවා. පේලි 3යි තීරත් 3යි. මේ හොඳට මතක තියාගන්න. ඔයාලා මේ අර කුලක ලියනවා වගේ මෙන්න මෙහෙම කමා එහෙම දාන්නේ නැහැ මියුම් මැද්දෙන් ඈ. කමා දාන එක සම්පූර්ණයෙන් වැරදි. න්‍යාසවල එහෙම කමා පාවිච්චි කරන්නේ නැහැ. නිකම්ම ඉලක්කම් ටික ලියනවා විතරයි. හරිද? හරි. එතකොට මේ වගේ ඒවාට අපි කියනවා මොකද්ද? සමචතුරස්‍ර න්‍යාස කියලා. හරි. ඒකේ නෝට් එක ලියන්න. පේලි ගණන හා තීර ගණන සමාන න්‍යාස සමචතුරස්‍ර න්‍යාස වේ. පේලි ගණන හා තීර ගණන සමාන න්‍යාස සමචතුරස්‍ර න්‍යාස වේ. ඒකල අල්ප ළමයි උදාහරණයක් ලියා ගන්න. හරි. අපි ඊළඟට කතා කරන්න යන්නේ තවත් න්‍යාස වර්ග දෙකක් ගැන. ඒකක හා සමමිතික න්‍යාස ගැන. ඒ කියන්නේ මේක වර්ග දෙකක් ඈ. ඒකක න්‍යාස අනිත් එක සමමිතික න්‍යාස. හරි. මෙන්න මේ දෙක ගැන තමයි කතා කරන්න යන්නේ. මොනවද මේ ඒකක න්‍යාස කියන්නේ? මොනවද මේ සමමිතික න්‍යාස කියන්නේ? කියලා තමයි මේ කතා කරන්න යන්නේ. හරි. අපි දැන් යන්නේ මොනවද මේ ඒකක න්‍යාස කියන්නේ කියලා බලන්න. හරිද? හරි. ඒකක න්‍යාසයක් කියන්නේ ළමයි දැන් න්‍යාසයක් ගත්තම ඔයාලා දන්නවා සමචතුරස්‍ර න්‍යාස කියලා જાතියක් මම උගන්වන්නේ. මම ගන්නම්කෝ 3 3 න්‍යාසයක්. මෙන්න මේ න්‍යාසයේ හරිද? මම ඉලක්කම් ටික මෙන්න මෙහෙම ලියාගෙන කියපුවාම අපි දැන් සමචතුරස්‍රයක් ඇඳලා එයාගේ මෙන්න මේ කොනයි මෙන්න මේ කොනයි යා කරපුවාම එන එකට මොකද්ද කියන්නේ? විකර්ණය කියලානේ කියන්නේ. මේ සමචතුරස්‍ර න්‍යාසය ගත. එතකොට මේ කොනේ තියෙන ඉලක්කමයි මේ කොනේ තියෙන ඉලක්කමයි යා කරනවා. හරිද? යා කරපුවාම මොකද? මේ මැද්දේ තියෙන ඉලක්කමත් ඕකට වැටෙනවා. දැක්කත් තේරෙනවද? මෙන්න මෙහෙම. හරි. සමචතුරස්‍රයේ විකර්ණය අඳිනවා වගේ තියෙන ඉලක්කම් වලට අපි කියනවා මේ න්‍යාසයේ විකර්ණය කියලා. හරිද? ඔයක විකර්ණය ඔය න්‍යාසයේ විකර්ණය වෙන්නේ මේ පැත්තට අඳින එක විතරයි. හරිද? ඔය මම දැන් ඇඳලා තියෙන එක විතරයි. දැන් මේ සමචතුරස්‍රයක නම් මේ පැත්තටත් අපි මෙහෙම විකර්ණයක් අඳිනවනේ. නේද? ඒක ඇවිල්ලා මේ අපි කියන්නේ ද්විතීයික විකර්ණයක් කියලා. සාමාන්‍යයෙන් මේ අපි සාමාන්‍යයෙන් ප්‍රධාන විකර්ණයේ විදිහට සලකන්නේ මෙන්න මෙයා. හරිද? මම මේ දැන් ඇඳලා තියෙන එක. මෙන්න මෙයා තමා ප්‍රධාන විකර්ණයේ විදිහට සලකන්නේ. ඔන්න ඔය දැන් විකර්ණයේ තියෙන අවයව ටික මොකද වෙන්නේ? එතකොට මේ 1 5 9 තමා මෙන්න මේ විකර්ණයේ තියෙන අවයව ටික වෙන්නේ. එතකොට මේ ඒකක න්‍යාසයක් ගත්තාම මේ ඒකක න්‍යාසයක මම දැන් 3 3 න්‍යාසයක් අඳින්න යන්නේ. මේ ඒකක න්‍යාසයේ 3 3 න්‍යාසයක් සමන න්‍යාසයක් ගන්නාම අපි ආයි ගණේ මෙතන යටින් ලියලා දක්වනවා. හරිද? ඒක හැටි. න්‍යාසයේ විකර්ණයේ තියෙන අවයව ටික හැම වෙලේම එක තමයි එන්නේ. විකර්ණයේ අවයව එන්නේ මොකද්ද? එක. විකර්ණය ඇරුණාම
ඉතිරි අවයව හැම එකක්ම මොකද තියෙන්නේ? බිඳුව. දැන් ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විකර්ණයේ අවයව ටික බලන්න. මේ තියෙන්නේ මොකද්ද? විකර්ණය. මෙන්න මෙයාගේ විකර්ණයේ අවයව කීයද? එක වෙලා ඉතිරි අවයව හැම එකක්ම බිඳුවයි. මෙන්න මේ වගේ න්‍යාසයකට අපි කියනවා ඒකක න්‍යාසයක් කියලා. ඉතින් ඔයාලට ඒකක න්‍යාසය එතකොට හැම සමචතුරස්‍ර න්‍යාසයකටම ඒකක න්‍යාස කියන්න පුළුවන්. අපි දෙකේ ඉඳන් පටන් ගමුකෝ. දෙක න්‍යාසයක් ගමු. එක න්‍යාසයක් කියන්නේ ඉතින් පේලි එකයි තීර එකයි හැම තියෙන එකක් නේ. අපි දෙකේ ඉඳන් පටන් ගමුකෝ. එක න්‍යාසයක් කිව්වම එතකොට ළමයි මෙන්න මෙහෙම තියෙන්නේ. හරිද? මේක තමයි එතකොට එක න්‍යාසය. හරිද? පේලි එකයි තීරත් එකයි. ඕකනේ. ඕක අපි පැත්තකින් තියමුකෝ. ඕක දැන් ආධාර කරගන්න නැතුව අපි දෙකේ ඉඳන් පටන් ගමු. දෙක න්‍යාසයක් ගන්න. එතකොට මෙයාගේ විකර්ණයේ තියෙන ඉලක්කම එක ප්‍රධාන විකර්ණය. හොඳට මතක තියාගන්න. මෙහෙම ගහන විකර්ණය. මේ අතර ගහන විකර්ණය. මේ අතර ගහන විකර්ණය එහෙම නෙමෙයි. කවුද? මේ අතර ගහන විකර්ණය ගැන තමයි ඔය කතා කරන්නේ. හරිද? හරි. එතකොට මේ දෙක න්‍යාසයේ මෙන්න මේ වුණු ප්‍රධාන විකර්ණයේ එක තියෙනවා. දැන් මෙයා තමයි දෙකට අදාළ ඒකක න්‍යාසය. හරි. ඊළඟට අපි 3 තියෙන ඒකක න්‍යාසයක් අඳිමු. ඒක නම් දැන් මම මෙතන ඇඳලා තියෙන්නේ. ඔන්න මම දැන් යන්නේ 3 තියෙන ඒකක න්‍යාසයක් අඳින්න. විකර්ණය මම ඉස්සෙල්ලා විකර්ණය ටික දාගෙන යන්නම්. සෝරි. හරිනේ. ඔන්න ඔහම තමයි එතකොට 3. ඊළඟට අපි ගමු 4. ටිකක් ලොකුවට එයි. 4. හැම සමචතුරස්‍ර න්‍යාසයකටම යාට අදාළ ඒකක න්‍යාසයක් ඇඳ ගන්න පුළුවන් අපිට. මෙහෙටත් 4යි. පල්ලෙහාට 4යි එන්නේ. එතකොට 4ක් අඳින්න ඉඩ මදිනේ. හරිනේ. ඊළඟට 1 2 3 ඉතින් මෙතන තමයි එක එන්නේ. හරිනේ. ගානට පේලි తీර පල්ලෙහාට ලියා ගන්න. එතකොට හරියට විකරන්නේ මෙහෙම පේලියට එයි වලට මේ වගේ මෙහෙම පේලියට එනවා විකරන්නේ. හරිද? හරි. එතකොට මම ඔන්න දෙක තියෙන ඒකක න්‍යාසයක් ඇඳලා 3 තියෙන ඒකක න්‍යාසයක් ඇඳලා 4 තියෙන ඒකක න්‍යාසයක් ඇඳලා. ඔන්න ඔය වගේ ඒවට තමයි අපි මොනවද කියන්නේ? ඒකක න්‍යාස කියලා. ඔන්න මම දැන් උදාහරණ තමයි මේ ලිව්වේ ඒකක න්‍යාස වලට. හරි. ඔයාලත් ඒකක න්‍යාස කියලා මාතෘකාව ලියාගෙන මෙන්න මේ උදාහරණ ටික ඔයාලගේ පොතේ ලියා ගන්න. උදාහරණ කියලා දාලා. ඒකක න්‍යාස කියලා මාතෘකාව ලියුවා. උදාහරණ කියලා මෙන්න මේ උදාහරණ තුන ලියා ගන්න. මම මේ ඒ න්‍යාස ටික නම් කරලා නැහැ. මම දාන්නම් A B C කියලා නම් ටිකක් දාන්න. ඔන්න නම් කරා මම න්‍යාස ටික නම් කරා නෑ කරන්න අමතකුණා මට. හරි. ඔයාලත් මේ විදිහට ලියා ගන්න. හරි. සාමාන්‍යයෙන් මේ ඒකක න්‍යාසයක් අපි ලියාගමුකෝ මොකද්ද මේ ඒකක න්‍යාසයක් කියන්නේ කියලා. ඉස්සෙල්ලා ලියාගන්න මෙන්න මෙහෙම. මම කව මේකට කියනවා මොකක් කියලාද ප්‍රධාන විකර්ණය කියලා. මෙන්න මේ මම එකක හැම රවුම් කරන්නම් යාව. මෙන්න මෙයාට. මෙයාට තමයි අපි කියන්නේ මොකද්ද? ප්‍රධාන විකර්ණය. ඔයාලත් මේ විදිහටම ලියාගන්න ප්‍රධාන විකර්ණය. එකක මෙන්න මෙහෙම මෙයාව රතු පාටින් ලකුණු රවුම් කරලා ලියාගන්න යට ප්‍රධාන විකර්ණය කියලා. හරි. ඊට පස්සේ අපි ගමු මොනවද මේ එක න්‍යාස කියලා ලියාගන්න මෙන්න ප්‍රධාන විකර්ණයේ සියලු අවයව වල අගය එකද ප්‍රධාන විකර්ණයේ මම ලියලා කොටු කරලා තියෙනවා මේක. ප්‍රධාන විකර්ණයේ සියලු අවයව වල අගය එකද ඉතිරි අවයව බිඳුවද වන න්‍යාස ඉතිරි අවයව බිඳුවද වන න්‍යාස ඒකක න්‍යාස වේ. එතකොට ප්‍රධාන විකරණයේ හැම අවයවයක්ම 1 ඉතිරි අවයව ඔක්කොම බිඳුව. හරිද? හරි. එතකොට මේ ඒකක න්‍යාසයක් අපි දැන් මම මේකේ නම් න්‍යාස ටික A B C කියලා නම් කරා. හැබැයි අපි සාමාන්‍යයෙන් ඒකක න්‍යාසයක් නම් කරන්නේ I අකුර පාවිච්චි කරලා. මොකක් පාවිච්චි කළාද?
I අකුර පාවිච්චි කරලා. එතකොට දෙක මෙන්න මෙහෙම. දැන් මේකේ මම මෙහෙම මකන්න. ආයෙත් මම මේ ටිකේ නම් ටික හරියට ලියන්නම්. මම අර නිකන් ලකුණු කරේ ඔයාලට නම කියලා දෙන්න නැතුව මෙන්න මේ. හරි. මෙයාලගේ නම් ටික එතකොට අපි හරියට මෙන්න මෙහෙම. දැන් මෙයා ඇවිල්ලා දෙක දෙක වෙච්ච ඒකක න්‍යාසයක්. ඒ කියන්නේ ඝණය දෙක දෙකනේ. ඝණය 2යි 2. හරි. එතකොට අපි මෙයාව ලියන්නේ I දෙක දෙක ඒකක න්‍යාසය කියලා. I දෙක දෙක ඒකක න්‍යාසය කියන්නේ එතකොට මෙන්න මෙයා. තේරුණාද? ඊට පස්සේ මෙයා එහෙනම් මොකද වෙන්නේ? I 3 3 ඒකක න්‍යාසය වෙනවා. ඊළඟට මේ තුන්වෙනියට ඉන්න එක්කනා කවුද? I 4 4 ඒකක න්‍යාසය නේද? ඔන්න ඔහොම තමයි ලියන්නේ. තේරුණාද? හරි. ඊළඟට මෙන්න මේ වාක්‍යය ලියා ගන්න. ඒකක න්‍යාසයක් නම් කිරීම සඳහා ඒකක න්‍යාසයක් නම් කිරීම සඳහා කැපිටල් I අක්ෂරය යොදාගෙන I අක්ෂරය යොදාගෙන කැපිටල් I අක්ෂරය යොදාගෙන ඒකක න්‍යාසයක් නම් කිරීම සඳහා කැපිටල් I අක්ෂරය යොදාගෙන හරිනේ හරි ඔයාලට පුළුවන් දැන් මේ උදාහරණ ටික ඒ විදිහටම ලියා ගන්න මේ උදාහරණ ටික ලියා ගන්න හරි හරි ඊළඟ අපේ මාතෘකාව සමමිති න්‍යාස මොකද්ද සමමිති න්‍යාස එතකොට මේ සමමිති න්‍යාසත් අපි කතා කරන්නේ සමචතුරස්‍ර න්‍යාස වලටම විතරයි. ඒ කියන්නේ අපි දැන් ඒකක න්‍යාස කතා කරේත් අර සමචතුරස්‍ර න්‍යාස වලට විතරනේ හැම ඒකක න්‍යාසයක්ම කොහොමද සමචතුරස්‍ර න්‍යාසයක් වෙනවා. 2 2 3 3 4 4. තේරුණාද? ඉතින් මේ සමමිති න්‍යාස කතා කරන්නේ සමචතුරස්‍ර න්‍යාස වලටම විතරයි. මම උදාහරණයක් විදිහට A කියලා න්‍යාසයක් ගන්නම්. හරි. මේ න්‍යාසයේ බලන්න ඔයාලට දැන් මම ලියනකොට මේ විශේෂ පොඩ්ඩක් පේන්න ගන්න ඇති. මේ න්‍යාසයේ ප්‍රධාන විකරණය මම දැන් හත පානෙන් පාට කරනවා. රවුම් කරනවා. හරිද? මේ තියෙන්නේ මොකද්ද? ප්‍රධාන විකරණය. මෙයාට මොකද්ද කියන්නේ? ප්‍රධාන විකරණය. හරි. ප්‍රධාන විකරණයේ තියෙන ඒවා ටික අයින් කරපුවාම ඔයාලට බලන්න මම මේ න්‍යාසය මෙහෙම්මම අරගෙන මේ පැත්තට මෙහෙම නැමුවොත් එහෙම. න්‍යාසයේ ප්‍රධාන විකරණයේ දෙකට නමනවා. හරිද? දෙකට නැමුවොත් ඔයාලට තේරෙනවද මේ අවයව ටික ගානට එක උඩ එක හිටිනවා කියලා. මම දැන් එක එක පෑනෙන් යාලව පාට කරන්න. එක එක පාට. හරිද? කවුද මේ? පහ පහ. දැක්කද මේ? පහ පහ උඩම ගානට හිටිනවා. ඊළඟට අපි ගමු 7 මේ 7 උඩ ගානට හිටිනවා. 7 7. ඊට පස්සේ 6 6 කියන එකනා උඩ ගානට හිටිනවා. ගානට කොහොමද නමන්නේ අපි? මේ ප්‍රධාන විකරණයේ මැද්දින් මේක මෙහෙම දෙකට නමනවා. හරිද? හරහට දෙකට නමනවා. සමචතුරස්‍රයක් මේ ඉර මැද්දෙන් දෙකට නමනවා කියලා හිතන්නකො මේ පැත්තට මෙහෙම. තේරුණාද? අන්න ඒ විදිහට දෙකට නමනවා වගේ වැඩක් තමයි මේ කරේ. එහෙම නමපුවාම ගානට මෙහෙම එක උඩ එක හිටිනවා. මතකද ඔයාලට අපි නිකන් ওই වගේ රූපයකට කිව්ව පොඩි කාලේ මොනවද? ඔහොම ගානට දෙකට නමපුවාම මොකද කිව්වේ? ඒ රූපේ සමමිතිකයි කියලා කිව්වනේ. මේක නම් මේ ගානට ඇඳුන්නේ ඊට. මේ මෙහෙම ගානට දෙකට නැමුවම මොකද කිව්වේ? එක උඩ එක හිටිනවා නම් අර දෙපැත්තේ හම් වෙන කෑලි දෙක ගානට අපි යාට කියමු මොකද්ද? සමමිතික රූපකය. ඉතින් මේ න්‍යාසත් ඒ වගේ තමයි. මෙන්න මේ විදිහට ප්‍රධාන විකරණයේ මැද්දෙන් දෙකට නැමුවාම මේ ඉලක්කම් ගානට මෙන්න මෙහෙම එක උඩ එක පිහිටන විදිහට එනවා නම් එයා මොකද්ද? සමමිතික න්‍යාසයක්. හරිද? ඔය මම කිව්වේ කරන්න පුළුවන් කියන්නේ කියන්න පුළුවන් සරලම විදිහෙන් තමයි ඔය කිව්වේ. හරිද? තවත් කෙටියෙන් කිව්වොත් එහෙම ප්‍රධාන විකරණයේ මැද්දෙන් මේ ප්‍රධාන විකරණයේ ගාවින් කියන්නේ ප්‍රධාන විකරණය මෙන්න මෙහෙම රවුම් කරාට පස්සේ දෙපැත්තේ අවයව මෙන්න මේ විදිහට සමානව විහිදිලා තියෙනවා නම් 5 5 7 7 6 6 මෙයා ඇවිල්ලා මොකද්ද සමමිතික න්‍යාසයක් වෙනවා. එහෙමයි කියලා මෙහෙම ගන්න බෑ. දැන් මම තව න්‍යාසයක් අඳින්නම් මේ විදිහටම අඳින්නම් මේක මෙහෙම අඳින්නම්කො.
1 2 3 5 5 6 6 මෙතන 7. හරි. දැන් ඔයා නිකමට හිතන්න මෙහෙම තියෙනවා. ඔන්න මේකේ මේ න්‍යාසයේ බලන්න මේ පැත්තෙත් 5 තියෙනවා. මේ පැත්තෙත් 5 තියෙනවා. හැබැයි මෙයා සමමිතිකද? නෑනේ. බලන්න මෙයා ගාන මෙහෙම දෙකට නැමුවාම 5 උඩ හරියටම 5 හිටින්නද නෑ. 5 කාගේ ගාවද හිටින්නේ? එයා 6 උඩ තමයි මේවා වෙන්නේ. තේරුණාද? මෙයා සෙට් වෙන්නේ මෙන්න මෙයාට. 7 නම් 7 හරියට ගානට සෙට් වෙනවා. 5 6 මාරු වෙලා සෙට් වෙන්නේ. තේරුණාද? එහෙම එන්න බෑ. ඒ විදිහට නැතුව මෙන්න මේ විදිහට. මෙතන තමයි 5 තියෙන්නේ. මෙතන 6 නැතුව මෙතන 5 තිබිලා. මෙතන 6 තිබුණා නම් ඔන්න මෙයා සම්මිතික න්‍යාසයක් වෙනවා. තේරුණාද? එතකොට සම්මිතික න්‍යාසයක් කියලා කියන්නේ ඔන්න ඔය වගේ එකක්. හරි. උදාහරණේ ලියා ගන්න ඔයාලා මෙන්න මේ විදිහට. සම්මිතික න්‍යාස වලට මෙතන 6 තියෙන්නේ. මෙතන තියෙන්නේ 5. හරි. උදාහරණ කියලා ලියා ගන්න ඕනේ. මේ විදිහටම උදාහරණ ලියා ගන්න. ප්‍රධාන විකරණය මේ විදිහට රතු පෑනේ රවුමක් ගහලා ලකුණු කරන්න. හරි. ඊට පස්සේ අපි සම්මුති න්‍යාස කියන්නේ මොනවද කියලා ලියා ගමු. මේ විදිහට ලියා ගන්න. මෙවැනි ප්‍රධාන විකරණය වටා සමාන අවයව සමමිතිකව පිහිටන න්‍යාස සමමිති න්‍යාස වේ. බෝඩ් එකේ ලියලා තියෙන්නේ. ලියලා කොපි කරලා තියෙනවා. ඔයාලා ලියා ගන්න. වීඩියෝ එක නවත්තලා හරි කමක් නැහැ. නෝට් එක හරියට ලියා ගන්න. හරි. ඊළඟට අපි යන්නේ න්‍යාස එකතු කරන්නයි අඩු කරන්න. න්‍යාස එකතු කිරීම හා අඩු කිරීම මාතෘකාව ලියා ගන්න. න්‍යාස එකතු කිරීම හා අඩු කිරීම. මේක ඇත්තටම මාර ලේසි. එච්චර අමාරු නෑ. හරිද? හරි. හරි. අපි බලමු කොහොමද. මුලින්ම බලමු මොන වගේ න්‍යාසද අපිට එකතු කරන්න අඩු කරන්න පුළුවන් කියලා. හොඳට මතක තියාගන්න. න්‍යාස දෙකක් එකතු කරන්න හරි අඩු කරන්න හරි පුළුවන්. එයාලගේ ඝනය සමානයි නම් විතරයි. හරි. අපි දැන් යන්නේ න්‍යාස එකතු කිරීම හා අඩු කිරීම කරන්න. එතකොට න්‍යාස එකතු කිරීම හා අඩු කිරීමට න්‍යාසවල ඝනය සමාන වෙන්න ඕන. ඔයාලගේ පොතේ මේ විදිහටම ලියාගන්න. න්‍යාස එකතු කිරීම හා අඩු කිරීම මේ විදිහට වරහණක් දාලා න්‍යාසවල ඝනය සමාන විය යුතුයි. මේකෙන් කියන්නේ එකතු කරන්නයි අඩු කරන්නයි මේ වැඩ දෙකටම මොකටද ඕනේ න්‍යාසවල ඝනය සමාන වෙන්න ඕනේ. හරි. මම දැන් ඔයාලට පේනවා ඇති රතු පාටින් මම ලියලා තියෙනවා ඝනය සමාන න්‍යාස දෙකක්. මම මේ දෙන්නගේ ඝනය ලියන්න. මේ A කියලා කියන්නේ ඔයාලට මගේ කර්සර් එක පේනවා ඇති කියලා මම හිතනවා. චූටිත්තක් වගේ පේනවනේ. හරි. A කියන න්‍යාසෙ දිහා බලන්න. එයා ඇවිල්ලා මොකද්ද? පේලි 2යි තීර 2යි. එහෙනම් 2 2 න්‍යාසයක්. B කියලා කියන්නේ 2 2 න්‍යාසය. මේ මෙහෙමයි න්‍යාසවල ඝණය සමාන වෙන්න ඕනේ. එච්චරයි තියෙන අවශ්‍යතාවය. නැතුව මේ න්‍යාස සමමිතික වෙන්න ඕනේ කියලා එකක් නැහැ. මම නිකන් සමමිතික න්‍යාස දෙකක් ගත්තේ. සමමිතික වෙන්න ඕනේ නෑ. මොකද්ද වෙන්න ඕනේ? ඝණය සමාන වෙන්න විතරයි ඕනේ. Aට තියෙන්නේ 2 2 ඝණය නම් Bට තියෙන්න ඕනේ 2 2 කියලාම තමයි. තේරුණාද? ඝණය සමාන වෙන්න විතරයි ඕනේ. හරිද? හරි. දැන් යන්නේ AB දෙක මේ අඩු කරන්න. නෑ අපි මුලින්ම එකතු කරමු. අපි A එකතු කිරීම B ගමුකෝ. AB එකතු කරන්නයි යන්නේ. හරිද? මුලින්ම අපි එකතු කිරීම කරමු. ඊට පස්සේ අපි අඩු කිරීම කරමුකෝ. හරි. මම උත්තරේ ලියන්න පාටි. මේකෙදි තියෙන්නේ ඔයාලට වෙන මුකුත් කරන්න නෑ. මේ න්‍යාසවල එයාලගේ අනුරූපාවයව අඩු කරන්න තියෙනවා. ඒක හරිම ලේසි. බලන්න මෙතන එන අවයව. මෙතන ඉන්නවා මොකද්ද? 4. මෙයාගේ මුලින් ඉන්නේ කවුද? 2. 4න් 2. 4යි 2යි එකතු කරලා කීයද? 6යි. ඊළඟට මෙතන 8 1. 8යි 1යි එකතු කරාම කීයද? 9යි. ඊට පස්සේ මෙතන ඉන්නවා 3 5. 3යි 5යි එකතු කරාම කීයද? 8යි. මෙතන ඉන්නවා 2 1. 2යි 1යි එකතු කරාම කීයද? 3යි. දැන් තේරෙනව නේද ඔයාලට? උත්තරයට එන්නේ 2 2 න්‍යාසයක්ම තමයි. තේරුණාද? අනුරූප අවයව ටික එකතු කරන්න තියෙන්නේ. ඒක හරිම ලේසි. හරි. ඔයාලා ටක් ගාලා මේක ලියා ගන්න බලන්න. ඔයාලා මේ කොළ පාටින් රවුම් කරන්න යන්න ඕනේ නැහැ. මම ඒක නිකන් කරේ.
හරි. ඊළඟට අපි යන්නේ මේ න්‍යාස දෙක අඩු කරන්න. දැන් මම අඩු කිරීම දාලා තියෙන්නේ බලා ගන්න. මම දැන් උත්තරේ ගන්න යන්නේ. ඒකත් හරි ලේසි. න්‍යාස දෙක අඩු කරලා උත්තරේ දාන්න තියෙනවා. 4 අඩු කිරීම 2. 4ෙන් 2ක් ගියපම කීයද? 2. ඊට පස්සේ 8 අඩු කිරීම 1 කීයද? 7යි. 3 අඩු කිරීම 5 කීයද? ඍණ 2. 2 අඩු කිරීම 1 කීයද? 1. ඔන්න ඔය විදිහට ඔයාලට න්‍යාසයක් අඩු කරලා එයාගේ උත්තරේ ගන්න පුළුවන්. මාරම ලේසි කොහොමද තියෙන්නේ? අනුරූප අවයව ටික අඩු කරන්න විතරයි තියෙන්නේ. ඒක ඇත්තටම මාර ලේසි. එහෙනම් ලේසි පාඩමක් මේක. හරි. අපි යමු තව ගානකට. මේ තියෙන්නේ එකතු කරන්න. මට දැන් මේ න්‍යාස දෙක එකතු කරන්න තියෙන්නේ. මෙහෙමයි. දැන් බලමු අපි මේ න්‍යාස දෙක එකතු කරන්න පුළුවන් නේ. ගණය සමානයිනේ. අපි නිකන් ලියමු බලන්න ගණය මොකක්ද එන්නේ කියලා. කොහොමද මෙයාගේ ගණය එන්නේ? පේලි තීර පාවිච්චි කරන්න තියෙන්නේ මේ. 7 ඉලක්කමේ හැඩයට යන්නේ. පේලි තීර. 3 3 න්‍යාසය. මෙහෙට 3යි 1යි 2යි 3යි. 1යි 2යි 3යි. 3 3 න්‍යාසයක් තියෙනවා. හරි නේද? හරි. ඊට පස්සේ අපි දැන් යමු මේවා ටිකක් නිකන් එකතු කරමු බලන්න. පළවෙනි පේලිය අපි හදාගෙන යමු බලන්න. 3 එකතු කිරීම බිඳුව. කීයද? 3යි. ඊට පස්සේ 5 එකතු කිරීම ඍණ 4. 5යි ඍණ 4යි කීයද? 5යි ඍණ 4යි කීයද? 1යි. ඊට පස්සේ ඍණ 1 4 කීයද? 3යි. පස්සේ දෙවෙනි පේලියට යමු අපි. 3 ඍණ 4 කීයද? ඍණ වැඩි ඍණ 1යි. 4 බිංදුව කීයද? 4ම තමයි. ඊට පස්සේ 6 1 කීයද? 7. 2 1 කීයද? 3යි. 4 3 කීයද? 7යි. 1 බිංදුව කීයද? 1යි. හරිනේ? ඔය විදිහට තමයි එතකොට එන්නේ. හරි. මේක ටක් ගාලා ලියා ගන්න. හරි. අපි මේ ගාන බලමු. මේකේ ෆොටෝ එක මට මේකේ ඕපන් කරගන්න මේ දැන් මේ ෆොටෝ එක කියන්නේ මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගත්තේ නැහැ. කලින් මට අමතක වුණා. මේ කින්ද PDF එක තියෙන PDF එක දැන් ඕපන් කරගන්න බෑ මේකේ. ඒක නිසා මම මේ ගාන බෝඩ් එකේ ලිව්වා බලා ගන්න. මේක ඔයාලගේ ටියුට් එකේ තියෙන ගානක්. මේ ටියුට් එක මට ඕපන් කරගන්න මට කලින් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න අමතක වුණා. ඒක නිසා බලා ගන්න මම බෝඩ් එකේ ලිව්වා ගානක්. හරි. මේක කියන්නේ මෙන්න මෙහෙම කතන්දරයක්. මේ දෙන්න එකතු කරපුවාම හරිද? මම ගන්නම් කොළ පාට පෑන. මෙන්න මෙයයි එකතු කරපුවාම මෙන්න මෙයාට සමාන වෙනවා. හරිද? එහෙමනම් A ගෙයි B ගෙයි අගය හොයන්න කියලා කියන්නේ. A ගේ B ගේ අගය හොයන්න කියලා කියන්නේ. හරි. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. හරි. ඉස්සරවම බලමු. අපි මේ දෙන්න එකතු කරපුවාම මොකද්ද එන්නේ කියලා. අපි ගමු. මෙන්න මේ දෙන්න එකතු කරපුවාම එන උත්තරේ. හරිද? මං ආයෙ ලියා ගන්නම්කෝ ගාන පිළිවෙලකටම හදමුකෝ අපි ගාන මේ 5 ඍණ 2 4 එකතු කරන්න ඕනේ මොකද 3 ඍණ 3 4 b මෙන්න මෙයාට එකතු කරන්න තියෙන්නේ. හරිද? මේ දෙන්න එකතු කරපුවාම එන උත්තරේ මොකද්ද කියලා බලමු අපි. 5යි 3යි එකතු කරපුවාම කීයද? 8යි. ඊට පස්සේ ඒකයි ඍණ 3යි. ඒ දෙන්න එකතු කරපුවාම එන උත්තරේ මොකද්ද? ඒ ඍණ 3 කියලා තමයි එන්නේ. එහෙම නැත්නම් ඒ අඩු කිරීම 3. ඊට පස්සේ ඍණ 2යි 4යි. උත්තරේ කීයද? 2යි. ඊට පස්සේ 4යි b. කීයද එන්නේ උත්තරේ? 4 එකතු කිරීම b කියලා. හරි. දැන් මේ දෙන්න එකතු කරපුවාම එන උත්තරේ තමයි මේක. හැබැයි කියනවා අපිට මේ දෙන්න එකතු කරපුවාම එන උත්තරේ මෙන්න මෙයා කියලා ගානේ දීලා තියෙනවා. එහෙනම් මේ උත්තරේ
මෙන්න මේ උත්තරේ සමාන වෙන්න එපයි. 2 5 ඍණ 6 ඍණ 6. හරි. ඔය න්‍යාස දෙක දැන් සමානයි. මම දැන් ගන්නම් මෙන්න මේ න්‍යාස දෙක දිහා විතරක් බලන්නකො. මෙන්න මේ න්‍යාස දෙක දිහා විතරක් මෙයයි මෙන්න මෙයයි දිහා විතරක් බලන්න. මේ න්‍යාසයට සමානයි. න්‍යාස දෙකක් සමානයි කියන්නේ තමයි ඒගොල්ලොන්ගේ අනුරූප අවයව සමාන වෙන්න ඕනේ. මට මොකක් හරි අවුලක් තියෙනවා. මෙතන ප්‍රශ්නේ මොකක් හරි මේ වැරද්දක් තියෙනවා. ප්‍රශ්නේ මෙතන එන්න ඕනේ 2 නෙමෙයි 8. ඔයාලගේ ටියුට් එකේ 2 දාලා තියෙන්නේ. එතන මේ ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා ළමයි. මෙතන එන්න ඕනේ 8. ටියුට් එකේ පොඩ්ඩක් එක හදාගන්න. මෙතන එන්න ඕනේ 8 කියලා තමයි උත්තරේ එන්න ඕනේ. මේ මෙතන printing mistake එක. මෙතන 2 නෙමෙයි තියෙන්න ඕනේ. මෙතන 8 තියෙන්න ඕනේ. හරිද? හරි. නෑ නේ මෙතන පල්ලෙහාත් වැරදි. එතකොට මෙතන නෑ. මෙතන එතකොට මේකේ වැරද්ද තියෙන්නේ කොතනද දන්නවද? මේ ගානේ මේක තමයි වැරදි. මේක නෙමෙයි වැරදි. මෙතන 2 තමයි එන්න ඕනේ. ඒක හරි. මෙතන එකතු කිරීම නෙමෙයි අඩු කිරීමයි තියෙන්න ඕනේ. ඒක තමයි වැරදි. ගානේ මෙතන එකතු කිරීම නෙමෙයි ළමයි එන්න ඕනේ. අඩු කිරීම තමයි එන්න ඕනේ. හරිද? ආයෙ මුලින් ඉඳන් යන්න එතකොට මෙතන අඩු කිරීම තමයි තියෙන්නේ. හරි අපි බලමු ආයෙත් එතකොට මුලින් ඉඳන් උත්තර ටික කොහොමද එන්නේ කියලා. හරි බලමු. 5 අඩු කිරීම 3. එතකොට මෙතන එනවා කීයද? 2. ඊට පස්සේ a අඩු කිරීම ඍණ 3. බලන්න එතකොට එදෙන හැදෙන්නේ කොහොමද කියලා. a අඩු කිරීම ඍණ 3. ඔහොමනේ තියෙන්නේ. එතකොට මේකේ උත්තරේ කොහොමද එන්නේ? a මෙතනත් ඍණ මෙතනත් ඍණ. එහෙනම් ඍණයි ඍණයි මොකද වෙන්නේ? ධන වෙනවා. a එකතු කිරීම 3 කියලා තමයි මෙතන එන්නේ. එතකොට a එකතු කිරීම 3 මෙතන. ඊට පස්සේ මෙතන ඍණ 2 අඩු කිරීම ඍණ 4. ඍණ 2 sorry අඩු කිරීම 4. ඍණ 2 අඩු කිරීම 4. ඔක්කොම කීයද? ඍණ 2යි ඍණ 4යි. ඔක්කොම ඍණ 6ක් වෙනවා. එතකොට මෙතන ඍණ 6යි. හරි දැන් හරිනේ. ඔයාලගේ ටියුට් එකේ හදාගන්න. මෙතන අඩු කිරීම තමා තියෙන්න ඕනේ. එතන එකතු කිරීම කියලා තමයි දාලා තියෙන්නේ වැරදිලා. 4 අඩු කිරීම b. කොහොමද එන්නේ එතකොට? 4 අඩු කිරීම b. ඔහොම තමයි එන්නේ. මම ඇස් එක මකන්න. කොහොමද එන්නේ දැන්? හරි. දැන් එතකොට මෙන්න මේ න්‍යාස දෙක සමානයි කියලා තමයි මේ කියන්නේ. න්‍යාස දෙකක් සමානයි කියලා කියන්නේ ළමයි. ඒ න්‍යාස දෙකේ අනුරූප අවයව සමාන වෙන්න ඕනේ නේ. මෙයාට මෙයා, මෙයාට මෙයා, මෙයාට මෙයා, මෙයාට මෙයා සමාන වෙන්න ඕනේ. තේරුණාද? ඕක තමයි ඔය කියන්නේ. මම දැන් මට ඕන නැති ඒවා ටික මකන්න. හරි. ඔය මම රතු පෑනෙන් ලකුණු කරලා තියෙන දේ නම් සමාන වෙන්න ඕනේ. එතකොට මෙයා මෙයාට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකතු කිරීම 3 සමාන වෙන්න ඕනේ කීයටද? 5ට. ඔන්න ඕකෙන් අපිට ඒව හොයාගන්න හරි. එතකොට එකතු කිරීමේ 3ක් එහා පැත්තට යනකොට මොකද්ද වෙන්නේ? අඩු කිරීමේ 3ක් වෙනවා. 5 අඩු කිරීම 3 මට එනවා එතකොට කීයයිද? 2යි. ඒ වල උත්තරේ දෙකක් වෙනවා. ඊළඟට ඊළඟ එකෙන් 4 අඩු කිරීම b සමාන වෙන්න ඕනේ කීයටද? ඍණ 6ට. දැන් ඔයාලට තේරෙන්නේ නැති මෙතන b ඉන්නේ ඍණ පදයක් විදියට. ඒක නිසා මම b ව එහා පැත්තට අරන් යනවා ධන පදයක් කරගන්න. ඍණ 6 එහෙමම තියෙද්දි b එහා පැත්තට යනකොට මොකද වෙන්නේ? අඩු කිරීමේ b එකතු කිරීමේ b වෙනවා. එහෙම නැත්නම් ඍණ b ධන b වෙනවා. 4 දැන් b ව තනි කරගන්න ඕනේ මේ පැත්තේ. මම b ව විතරක් මේ පැත්තෙන් තියලා මෙන්න මේ අඩු කිරීමේ 6 මේ පැත්තට ගේනවා. එතකොට මොකද්ද වෙන්නේ? එකතු කිරීමේ 6ක් වෙනවා. හරිද? හරි. එතකොට b ගේ උත්තරේ මට එනවා 6 එකතු කිරීම 4 කීයක් කියලාද? b සමානයි 10ක් කියලා එනවා. හරි. b ගේ අගේ 10යි. a ගේ අගේ කීයද? 2යි. ඔය විදිහට තමයි ඔකේ උත්තරේ එන්නේ. ඔයාලා ටියුට් එකේ හදාගන්න අරක මේ 6 වෙනි ගානේ එකතු කිරීම නෙමෙයි එතන තියෙන්න ඕනේ අඩු කිරීම. 6 වෙනි ගානේ එකතු කිරීම නෙමෙයි එතන එන්න ඕනේ. 6 මේ අඩු කිරීම කියලා තමයි එන්න ඕනේ. ඔයාලගේ ටියුට් එකේ එක පොඩ්ඩක් වෙනස් කරගන්න. 6 වෙනි ගාන. හරි. එතකොට මේ විදිහට තමයි අපේ යන්න මේ ගාන දැන් හදන්නේ. හරි. ගානටක් ගාලා ලියා ගන්න මම විනාඩි 5ක් දෙන්න. හරි. අපේ ඊළඟ මාතෘකාව තමයි න්‍යාසයක් සංඛ්‍යාවකින් ගුණ කිරීම. න්‍යාස සංඛ්‍යාවකින් ගුණ කිරීම. අනුමාතෘකාව ලියා ගන්න. න්‍යාස සංඛ්‍යාවකින් ගුණ කිරීම. හරි. මේකෙදි වෙන්නේ න්‍යාසයක්
සංඛ්‍යාවකින් අපි ගුණ කරන්න යන්නේ. හරිද? මුළු න්‍යාසෙම එක සංඛ්‍යාවකින්. දැන් මම A කියලා න්‍යාසයක් අරන් තියෙනවා. ඔයාලට පේන ඇති බෝඩ් එකේ. මට දැන් ඕනේ 5යි A හොයාගන්න. අපි දන්නවා 5යි A කියලා කියන්නේ මොකද්ද? මේ A කියන න්‍යාසය 5න් ගුණ කරපුවාම එන උත්තරේ. හරිද? මේකෙදි ළමයි වෙන මොකුත් වෙන්නේ මේ න්‍යාසය ඇතුලේ ඉන්න හැම අවයවයක්ම 5න් ගුණ වෙනවා. ඒ කියන්නේ 5 වරක් 2. ඊට පස්සේ 5 වරක් 1. එතන තියෙනවා 5 වරක් 3. ඊට පස්සේ 5 වරක් ඍණ 4. ඊට පස්සේ 5 වරක් 5. ඊට පස්සේ 6 5 ගුණ කිරීම 6 ගුණ කිරීම 5 කියන්නේ. දෙක මේකයි ඉතින් කමන්නේ 5 ගුණ කිරීම 6. ඔය විදිහට හැම අවයවයක්ම 5න් ගුණ වෙනවා. අපි බලමු එතකොට උත්තරේ එන්නේ කීයද කියලා. 5 ගුණ කිරීම 2 10ක් එනවා. මෙතන 5යි. මම උත්තර ටික මේ කොළ පෑනේ ලියන්න. බලන්න. 5 ගුණ කිරීම 2 කීයද එතකොට? 10යි. ඊට පස්සේ 5 වරක් 1 5යි. 5 වරක් 3 15යි. 5 වරක් ඍණ 4 ධන ගුණ කිරීම ඍණ වෙනස් ලකුණු දෙකක් නම් තියෙන්නේ ගුණ වුණාම ඍණ 5 වරක් 4 20යි 5 වරක් 5 25යි 5 වරක් 6 30යි ඔන්න ඔය විදිහට තමයි එන්නේ හරිද මේ විදිහට එතකොට උත්තරේ නම් මෙතන එන්නේ ඍණ හරි නේද හරි ඔන්න ඔය විදිහට තමයි එතකොට න්‍යාසයක් අපි සංඛ්‍යාවකින් ගුණ කරන්නේ හරිද හරි අපි මේකම ඍණ සංඛ්‍යාවකින් ගුණ කරලා බලමු මම මේක මකන්නම්. ඔයාලා ලියා ගන්න. වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ලියා ගන්න. මම ඍණ 3යි A කියන එක ගන්න. ඍණ 3යි Aව තමයි හොයාගන්න යන්නේ. හරි. එහෙනම් මොකද වෙන්නේ? මේ A ගේ තියෙන හැම අවයවයක්ම ඍණ 3ෙන් ගුණ කරන්න තියෙන්නේ. ඍණ 3 ගුණ කිරීම 2. ඍණ 3 ගුණ කිරීම 1. ඍණ 3 ගුණ කිරීම 3. ඍණ 3 ගුණ කිරීම ඍණ 4. ඍණ 3 ගුණ කිරීම 5. ඍණ 3 ගුණ කිරීම 6. ওই විදිහට තමයි එන්නේ. හරිද? හරි බලාගන්න. දැන් තියෙන්නේ ගුණ කරගෙන යන්න. බලන්න අපි දන්නවා ඍණයි ධනයි ගුණ කරන්නේ කොහොමද කියලා. එකම වගේ ලකුණු දෙකක් නම් තියෙන්නේ ගුණ වෙනකොට ධන. වෙනස් ලකුණු දෙකක් නම් තියෙන්නේ ගුණ වෙනකොට ඍණ. ඔච්චරයි මතක තියාගන්න තියෙන්නේ. හරි. ඍණයි ධනයි. ඍණ. වෙනස් ලකුණුනේ 3 වරක් 2 6. මුලින්ම ලකුණු හදාගන්න. එතකොට ලේසි. ඍණයි ධනයි. ඍණ 3 වරක් 1 3යි. ඊට පස්සේ මෙතන ඍණයි ධනයි. ඍණ 3 වරක් 3 9යි. ඊළඟට මෙතන ඍණයි ඍණයි. මොකද්ද? ධනයි. ධන ලකුණ නම් නොදැම්මත් ප්‍රශ්නයක් නෑ. 3 වරක් 4 12යි. ඊට පස්සේ මෙතන ඒත් ඍණයි ධනයි. ඍණ 3 වරක් 5 15යි. ඊළඟට ආයෙත් ඍණයි ධනයි. ඍණ 3 වරක් 6 18යි. ඔන්න ඔය විදිහට තමයි එන්නේ මේක. තේරුණාද? හරි. ඔය විදිහට එතකොට ඍණ 3යි වල උත්තරේ මට එනවා. ඔයාලා ටග් ගාලා ලියා ගන්න. වීඩියෝ එක නවත්තලා ඔයාලා ලියා ගන්න. මම ගාන මකන්නම්. අනික මේ දැන් අපි න්‍යාසය දෙකක් එකතු කරත් ඒ ගණයමයි න්‍යාවේ අර උත්තරේට එන න්‍යාසෙ. එතකොට මේකෙත් එහෙම තමයි. දැන් මේ ඒ ගේ න්‍යාසයේ ගණය බලන්න කීයද එන්නේ කියලා. 2 1 2 2යි. පල්ලෙහාට 1 2 3. කීයද 3? 2 3 න්‍යාසයක් එන්නේ. හරිද? ඊට පස්සේ බලන්න මෙන්න මෙයාගේ එතකොට කොහොමද එන්නේ කියලා ගණය. 1 2 කීයද 2. පල්ලෙහාට 1 2 3 කීයද 3යි. එයත් එන්නේ 2 3 න්‍යාසයක්ම තමයි. තේරුණාද? ඉලක්කමකින් ಗುಣ කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. උත්තරේ එන්නේ මොකද්ද? ගණය එන්නේ මොකද්ද? ඒ ගණයම තමයි. තේරුණාද? ඒගේ ගණයම තමයි ඍණ 3යි ඒටත් එන්නේ. හරිද? හරි. එකක් ගාලා ලියා ගන්න ගාන. හරි. ඊළඟ එක තමයි න්‍යාස ගුණ කිරීම. මේක තමයි අපි චුට්ටක් ඔළුවට දාගන්න ඕනේ දේ. හරිද? මෙහෙමයි. එහෙම කිව්වා කියලා හිතන්න එපා අමාරුයි කියලා. මේක අමාරු නෑ. ඇත්තටම ලේසි. ඒ වුණාට අර එකතු කිරීම අඩු කිරීම වගේ ටක් ගාලා කරන්න බෑ ඉතින්. හරිද? හරි. අපි ලේසිම න්‍යාසයක් ගමු. පොඩි න්‍යාසයක් ගමු. සාමාන්‍යයෙන් මම ගන්නම් මෙහෙම. A කියලා ඉන්නවා 2 3 න්‍යාසයක්.
B කියලා එක්කෙනෙක් ගමු අපි 2.1 3 ඔන්න ඔය විදිහට න්‍යාසයක් ගමු. බලන්න මම මේ න්‍යාස දෙකේ ගණයන් දෙක ලියන ගණේ. හරි මම න්‍යාස දෙක ලියලා තියෙනවා. හරි අපි දැන් යන න්‍යාස ගුණ කරන්න. ඉස්සරෝම අපි ලියාගමු මේ න්‍යාස දෙකේ ගණය. ඒ කියන්නේ අර මම ඉස්සෙල්ලා යටින් ලිව්වේ න්‍යාසයේ යටින් ලිව්වේ ඒ වගේ න්‍යාසයේ ගණය තමයි ලියාගන්න යන්නේ. දැන් මේකේ බලන්න මම කොළ බෑන ගන්නම්. මේකේ දැන් බලන්න පේලි ගාන 1යි. ඒ කියන්නේ 1 ගුණ කිරීම මෙහෙට තියෙනවා 2ක්. 1 2 1නේ. ඒතකොට මෙයා 1යි 2යි 2යි පල්ලෙහාට 1යි 2යි. එයා 2 2 1යි. හරි. මම දැන් කිව්වනේ න්‍යාස ගුණ කරද්දී අපි පොඩි දෙයක් බලනවා කියලා. මෙන්න මේක තමයි බලන්න. න්‍යාස ගුණ කරද්දී අපි අනිවාර්යෙන් මේ න්‍යාසයේ ඉවර වෙන මේ න්‍යාසයේ ගණය ඉවර වෙන ඉලක්කමය මේ න්‍යාසයේ ගණය පටන්ගෙන තියෙන්න ඕනේ. ඕක හරියටම කිව්වොත් එහෙම දැන් අපි මේ ලියන්නේ පේලි මේ ලියන්නේ තීර. හරිද? මෙයාගේ තීර ගාන සමාන වෙන්න ඕනේ. මෙයාගේ මොනවටද? පේලි ගානට. තේරුණාද? එතකොට තමයි අපිට A ගුණ කිරීම B එහෙම නැත්නම් AB කියලා න්‍යාසයක් ලියන්න පුළුවන්. A ගේ ඉවර වෙන ඉලක්කමෙන් B ගේ එක්කන පටන් ගන්න ඕනේ. හරිද? හැබැයි ඔයාලා කිසිම වෙලාවක හිතන්න එපා A ගුණ කිරීම B කියන එක්කන B ගුණ කිරීම Aට සමාන වෙනවා කියලා. එහෙම සමාන වෙන්නේ නැහැ. හොඳේ. හරිද? එතකොට මේක සමාන වෙන්නේ නැහැ. අපිට A ගුණ කිරීම B කියලා ලියන්න පුළුවන්. කොයි වුණත් කොහොම වුණත් විතරද? මෙයාගේ න්‍යාසයේ ඉවර වෙන මෙයාගේ ගණේ ඉවර වෙන ඉලක්කමෙන් මෙයාගේ ගණේ පටන් ගන්නවා. එතකොට ඔයාලට උත්තරයට එන එක්කනාගේ ගණය එන්නේ මේ ඉතුරුලා තියෙන ඉලක්කම් දෙක තියෙනව නේද? ඔය දෙක එක පේලියට ලිව්වහම එන ගණය. ඒ කියන්නේ එක ගුණ කිරීම දෙක න්‍යාසයක් තමයි මෙතන එන්නේ. හරි. ඊළඟ එක තමයි ගුණ කරන එකේ අපි දැන් මං කියවනේ ගුණ කරද්දී කලින් මං කව මතකද 7 ඉලක්කම මතක තියාගන්න කියලා න්‍යාසවල හැම දෙයකම. මෙහෙම. හරි. මෙයාගේ මෙන්න මේ පේලිය මෙන්න මෙයාගේ හැම වෙලේම පළවෙනි එක්කනාගේ පේලි දෙවෙනි එක්කනාගේ තීර අපි දැන් මේ ලියන්න යන්නේ A ගුණ කිරීම B. එහෙම නැත්නම් AB න්‍යාසය. එතකොට පළවෙනි එක්කනාගේ පළවෙනි පේලිය මෙයාගේ පළවෙනි තීරයෙන් ගුණ වෙලා තමයි මෙයාගේ පළවෙනි ඉලක්කම හැදෙන්නේ. බලන්න එතකොට 2 ගුණ කිරීම 2 2 ගුණ කිරීම 2 හරි. එයාට එකතු කරන්න ඕනේ ඊළඟ ඉලක්කම් දෙක. 3 ගුණ කිරීම 1 3 ගුණ කිරීම 1 බලන්න දැන් මෙයාගේ හැදෙන්නේ 1 2 න්‍යාසයක් මම තව ටිකක් මෙහෙ ගහන්නම් ඉර 1 2 න්‍යාසයක් තමයි හැදෙන්නේ හරිද හරි ඊට පස්සේ ඒ කියන්නේ මෙහෙට 1යි පල්ලෙහාට 2ක් තියෙන්න ඕනි ඉලක්කම් හරිද ඒක තමයි මේ කියන්නේ හරි අපි ඊළඟ එක්කන හැදෙන විදිය බලමු බලන්න එතකොට මෙයාගේ පළවෙනිම තීරුවට මෙයාගේ දැන් එකතු වෙන්නේ මොකද්ද දෙවනි මෙයාගේ පළවෙනි පේලියට මෙයාගේ දැන් එකතු වෙන්නේ දෙවනි තීරය. හරි. එතකොට 2 ගුණ කිරීම බිඳුව පළවෙනි ඉලක්කමෙන් ගුණ වෙනවා. ඊට පස්සේ ඒකට එකතු වෙනවා 3 ගුණ කිරීම 3. හරි. බලමු එතකොට උත්තරේ එන්නේ දෙවරක් 2 මෙතන එනවා 4යි මෙතන එනවා 3 වරක් 1 3යි කියලා. එතකොට 4යි 3යි මට එනවා එතන අගේ කීයද 7ක් කියලා. හරි. ඊළඟට මේකේ දෙවරක් බිඳුව මෙතන බිඳුවයි මෙතන 3 වරක් 3 9. එතකොට මට එතන උත්තරේ එනවා කීයක් කියලාද 9ක් කියලා. හරි. ඔන්න ඔය විදිහට තමයි එතකොට මේකේ උත්තරේ එන්නේ. මම හිතනවා ඔයාලා වීඩියෝ එක නවත්තලා මේ ගාන හදාගයි කියලා මම ඊළඟ ගානට යනවා. අපි තව එක ගානක් හදලම ගුණ කිරීම වලින් මේක නවත්තමු. හැම වෙලේම අතේ ඉලක්කම මතක තියාගන්න. එතකොට ලේසි මේක කරන්න. මම ටිකක් ඍණ ඉලක්කම් තියෙන එක්කෙනෙක් ගන්න. හරි බලන්න මම ලියලා තියෙනවා දැන් න්‍යාස දෙක මම දැන් යන්නේ A ගුණ කිරීම B එහෙම නැත්නම් A B න්‍යාසය හොයන්න. බලන්න මුලින්ම අපි බලමුකෝ මෙයාගේ ගණය කොහොමද දෙන්නේ කියලා. මෙයා ඉවර වෙන ඉලක්කමේ ඔන්න මෙයා පටන්ගෙන තියෙනවා. හරි. එතකොට අර ඉතුරු වෙන ඉලක්කම් දෙකෙන් තමයි ගණය හැදෙන්නේ. කියන්නේ මෙයා හැදෙන්නේ දෙක දෙක න්‍යාසයක්ම තමයි.
ඒ කියන්නේ මේ පැත්තට ඉලක්කම් 2යි මේ පැත්තට ඉලක්කම් 2යි. ඔක්කොම ඉලක්කම් 4ක් එන්න ඕනේ මේකේ කියන්නේ. හරි බලමු පළවෙනි එක හැදෙන විදිය. මෙයාගේ පළවෙනි පේලිය මොකද කරන්නේ? මෙයාගේ පළවෙනි තීරුව සලකනවා. හරි බලමු. 1 බිංදුව. 7 ඉලක්කම හැදෙන්නේ මෙහෙම. මෙයාගේ මෙහෙම මෙයාගේ මෙහෙම. හරිනේ එහෙම යන්නේ. හරි 1 බිංදුව. එක් වරක් බිංදුව. 1 ගුණ කිරීම බිංදුව. එකතු කිරීම මේ වරහන මන් දාලා තියෙන්නේ. ඊට පස්සේ 2 ගුණ කිරීම 5. බලන්න මං ඉලක්කම් ටික රවුම් කරනවා. 2 ගුණ කිරීම 5. හරි. ඊළඟට මොකද්ද වෙන්නේ? හරි. ඊළඟට මෙයාගේ පළවෙනි පේලියම තමයි. මෙයාගේ දෙවෙනි තීරුව තමයි. එන්නේ. ඉස්සරෝම ඔයාලා මෙහෙම යන ඉලක්කම් ටික පුරවගෙන ඉන්න. එතකොට ලේසි වැඩේ කරන්න දැන් ඔය. පළවෙනි පේලිය පිරෙව්වා ඊට පස්සේ දෙවෙනි පේලිය පුරවන්නේ. තේරුණානේ? එහෙම තමයි යන්නේ. හරි. එතකොට මෙයාගේ 1 ගුණ කරන්න ඕනේ කීයෙන්ද? 1කින්. 1 වරක් 1. එකතු කිරීම. ඊට පස්සේ මෙයාගේ 2 ගුණ වෙනවා මෙයාගේ 2කින්. දෙවරක් 2. කොහොම තමයි එන්නේ. හරි. ඊළඟට අපි යමු ඊළඟ පේලියට. එතකොට මෙයාගේ මේ පේලිය තමයි දැන් සලකන්නේ. මෙයාගේ මෙන්න මේ තීරුව. බිංදුව ගුණ කිරීම බිංදුව. පළවෙනි ඉලක්කම බිංදුව ගුණ කිරීම බිංදුව. බිංදුවම තමයි මම ඒකින්ද බිංදුව කියලා ලියන්නේ. ඍණ 1 ගුණ කිරීම 5. ඍණයි ධනයි තියෙන්නේ. එතකොට ඍණ 1 ගුණ කිරීම 5. හරි අපි උත්තරේ පස්සේ ලියමුකෝ. ඊට පස්සේ මෙයාගේ A එකේ ඔය අපි කතා කරපු පේලියම තමයි B එකේ මෙන්න මේ දෙවෙනි තීරුව. බිංදුව ගුණ කිරීම 1. බිංදුවම තමයි බිංදුව ඉලක්කමකින් ගුණ කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ එනවා ඍණ 1 ගුණ කිරීම 2 කියලා. ඔහොම තමයි එන්නේ. හරි. දැන් අපි අන්තිම උත්තරේ ගමු. මෙතන එනවා එක් වරක් බිංදුව බිංදුවයි. මෙතන එනවා දෙවරක් 5 10යි. එතකොට බිංදුව එකතු කිරීම 10 10යි. මෙතන එනවා එක් වරක් 1 1යි. ඔයාලා මේ උත්තර පත්‍රෙ මෙහෙම මෙතන යටින්ම උත්තර ලියන්න එපා ඈ. මම මේ නිකන් ලියන්නේ. ඔයාලා එතන යටින් උත්තර ලියන්න එපා. මම ලියලා පස්සේ මකනවා. හරිද? එතකොට හරි දෙවෙනි තැන බලමු එක් වරක් 1 1යි. දෙවරක් 2 4යි. එතකොට 1යි 4 එකතු වුණාම මෙතන එනවා 5යි කියලා. ඊට මෙතන බිංදුව එකතු කිරීම ඍණ ගුණ කිරීම ධන ඍණම තමයි එන්නේ. එක් වරක් 5 5යි. එතකොට මෙතන බිංදුවට ඍණ 5ක් එකතු වුණාම ඍණ 5ම තමයි උත්තරේ එන්නේ. මෙතන එතකොට බිංදුවට එකතු කරන්න තියෙන්නේ ඍණ 1 ගුණ කිරීම 2 ඍණ 2යි. බිංදුවට ඍණ 2ක් එකතු වුණාම ඍණ 2ම තමයි උත්තරේ එන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි උත්තරේ එන්නේ. මේ යටින් ලියපුවා මකන්න. අර ඔන්න ඔය ටික මම මකන ටික ඔයාලත් මකන්න. මේකත් ටිකක් හරි. ඔන්න ඔය විදිහට තමයි එතකොට අන්තිම උත්තරේ එන්නේ අපේ. හරිද? ඕක තමයි මේ න්‍යාසයේ අන්තිම උත්තරේ. හරි. ඔය විදිහට තමයි එතකොට න්‍යාස ගුණ කිරීම යන්නේ. ඇත්තටම කිව්වොත් මේ න්‍යාස ගුණ කිරීම ගණන් 10ක් 15ක් එක දිගට හදනකොට ටක් ගාලා ඕක මේ ඔළුවට යනවා. මේක ඉතින් අර කොච්චර නිකන් ස්ක්‍රීන් එක දිහා බලන් හිටියත් වැඩක් නැහැ. තමන් අර තනියම ගණන් හැදුවා නම් ඇත්තටම මේක ටක් ගාලා ඔළුවට යනවා. හරි. අපි එතකොට මේ ලබන සතියේ මේ එහෙනම් ටියුට් එකේ ගණන් ටික හදමු ඔක්කොම න්‍යාසවල. මේකෙන් අර මම කලින් කිව්වා වගේම ලකුණු දෙකේ පොඩි ගාණක් තමයි එන්නේ. ආවත් මේ A level වලට නම් මේ පාඩම ටිකක් ලොකුවට කතා කරනවා. මේ ඇත්තටම O level වලට එහෙම අර ලොකුවටම යන පාඩමක් නෙමෙයි. ඉතින් ඇත්තටම අර ජ්‍යාමිති එහෙම වගේ ලොකු පාඩමක් නෙමෙයි. හරි. එහෙනම් මම මේ අද දැන් වීඩියෝ එක නතර කරනවා. හැමෝටම සුබ දවසක්.